හායි අද මේ මාසේ 20. ඉතින් මට පන්සලට දාන්නේ අද දවල් දාන්නේ. ඉතින් පාන්දර 5 විතර ඉඳලා ඉව්වා. තනියම ඉතින් හැමදාම කරගන්න ඕනේ. ඉතින් ඊයේ රෑ මට මුකුත් කරලා තියන්න බැරි වුණා. මොකද මගේ අක්කගේ පුතාට ඊට අවුරුදු 15යි. ඉතින් එයාගේ චූටි පාටි එකක් තිබුණා. එහෙ යන්න උනා. ඒ හින්දා රෑ 10 විතර වුණා එනකොට. ඉතින් ඒ ඇවිල්ලා මට මොකද කරන්න බැරි නිසා ඉතින් ඔන්න අද උදේ ඉඳලා ඔක්කොම ඉතින් කරගෙන කොහමද දාන්නේ උයලා ඉතින් දාන්නේ දෙන්න යන්න තමයි දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු ඉතින් මොනවද මං අද දාන්නට හැදුවේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම උයා ගන්න යන්නේ අලයක. මං අල ටික කපලා ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බ ගන්නවා. විසිල් දෙකක් වගේ යනකොට මම අල ටික බා ගන්නවා. එතකොට හොඳට අල ටික තැම්බිලා තියෙනවා බැරි වෙන්නෙත් නැතුව. ඔන්න ඉතින් මම තැම්බිච්ච අල ටිකට ලුණු, අම්මිරිස්, රම්පේ, කරපිංචා, සුදු ලුණු දාලා ඊට පස්සේ ඒකට මිටි කිරිත් දාලා දිය කිරිත් දාලා ඊට පස්සේ තුන පහ ටික දාගන්න යන්නේ. ඉතින් මම මේකට කහ ටිකක් අමු තුන පහ ටිකක් ඊට පස්සේ කුරුඳු පොත්තක් උළුහාල් ටිකක් ඒ දේවල් දාලා මේක ලිපේ තියනවා කලවම් කරලා. අලේක තැම්බෙන අතරේ මම ඊළඟට ගෝවා එක හදාගන්න තමයි හදන්නේ. මම ගෝවා තෙල් දාන්න යන්නේ. මම ගෝවා ටික හොදලා අරගෙන ඇවිල්ලා මේ මැද කොටස නම් තලලා ගන්න පුළුවන්. ඒ වුණාට දැන් පරක් වෙන නිසා මම ඒ ටික මේ අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ විදිහට එකට තියලා ගෝවා ටික පොඩියට කපාගෙන තෙල් දාගන්න තමයි යන්නේ. ඒ අතරේ ඉතින් අලේකත් බලනවා. ඒකත් දැන් උතුරගෙන එනවා. අලේක හොද්ද පොඩක් තික් කරගන්න මම මේ අල කෑලි දෙකක් විතර මේ විදිහට පොඩි කරලා දාගන්නවා. දැන් නම් අල හොදි එක උතුරනවා. මම ඉතින් මේක හැඳි ගන්නවා දිගටම. මොකද නැත්තම් කැටි ගැහෙන නිසා. දැන් මම ලිප ඔෆ් කරගත්තා. ඒත් රස්නේ ටිකක් අඩු වෙනකම් මම තව ටිකක් හැඳි ගා ගන්නවා. දැන් ගෝවා එක තෙල් දාගන්න තමයි යන්නේ. තෙල් ටිකක් රත් වෙන්න තියලා මම ඒකට සුදු ලුණු ටිකක් දානවා. ඊට පස්සේ ඒක ටිකක් රන්වන් පාටට බැදෙනකොට මම ඒකට ලුණු, අම්මිරිස්, රම්පේ, කරපිංචා ඒ වගේ දේවල් දාලා ඊට පස්සේ ඉතින් ඒක ටිකක් රන්වන් පාට වෙනකම් බැදෙන්න අරිනවා. මම ගෝවා එකට කහයි ලුණුයි දාලා මික්ස් කරලා තිබුණේ. ඉතින් ටික බැදෙනකොට මම ඒකත් දාලා ඊට පස්සේ මේ ටික තැම්බෙනකොට කෑලි මිරිස් ටිකකුත් දාලා චුට්ට වෙලාවක් හැඳි ගාලා බා ගන්නවා. ගෝවා කියන්නේ ටක් ගාලා තැම්බෙන දෙයක්. ඒ නිසා ගොඩක් වෙලා තම්බන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්ක මම කඩල කරි එකත් හදාගන්න යන්නේ. ඒකට මම කඩල ටිකක්, පොල් ටිකක්, තක්කාලි ටිකක්, සුදු ලුණු ටිකක් බ්ලෙන්ඩර් ජාරයකට දාලා ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා වතුර ටිකකුත් දාලා. ඒත් එක්ක මම තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබ ටිකක් දානවා. අබ ටික පුපුරනකොට මම කුරුඳු පොත්තක්, එනසාල් කරල් දෙකක්, ඒ වගේම කරාඹු නැටි දෙකක් දාලා ඒකත් බැදෙනකොට රම්පේ, කරපිංචා, ලුණු, අම්මිරිස් ඒවත් දාලා හොඳට බැදෙන්න දෙනවා. ඊළඟට ඉතින් තුන පහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ඒ වගේම උළුහාල් ටිකක් ඒවත් දාලා සුවඳ එනකම් බැද ගන්නවා. ඒ ටික සුවඳ එනකම් බැදෙනකොට මම අර පේස්ට් එක දාලා ඒක බ්ලෙන්ඩර් ජාර් එකත් හොදලා ඒකේ වතුර ටිකක් දාලා මේක දැන් උතුරනකම් ඉඳලා ඒකට ඊට පස්සේ කඩල ටික දාලා හොඳට උයා ගන්නවා තුන පහ ටික අල්ල ගන්නකම්. දැන් නම් ඉතින් ගොඩක් දේවල් හරි මම
හැමදාම දාන්නට ಜಾති 4ක් තමයි අරගෙන යන්නේ. මේ ඉතින් මගේ 4 වෙනි ಜಾතිය අද. මේ මම හදන්නේ පිපිඤ්ඤා සලාඩ් එකක්. ඉතින් මම දානේ ගෙනියනකොට තව දානි ගෙනියන 4 දිනක් විතර එනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ දානි ගේනකොට ස්වාමීන් වහන්සේලා දෙනමකට විතර ගේන්න කියලා කෙනෙකුට අර දානි ගේන්න එපා කියලා. දැන් 4 දිනකුත් ඉන්න නිසා ඉතින් ඒ වුණාට එහෙම නෙමෙයි අපි පුලන්තරේදී ටිකක් වැඩිපුර ගෙනියනවා. ඉතින් පිපිඤ්ඤා එක මම යන වෙලාවට හදාගන්න මේ තියලා තියනවා වෙනම. මොකද නැත්තම් අර වතුර වගේ එකෙන් එන නිසා මේ ඒ නිසා මම යන්න ලෑස්ති වෙලා තමයි මේකට දෙහි ලුණුයි දාලා හදාගන්නේ. ඔන්න දැන් ඉතින් ඉවරයි මං හදලා. දැන් භාජන වලටත් මම බෙදාගත්තා. දැන් ඉතින් දානේ අරගෙන පන්සලට යන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අද දවසේ මම දානේ වේල පිළියෙල කරගෙන පන්සලට අරගෙන ගියේ. ස්වාමීන් වහන්සේලා මස් මාළු මොනවත් වළඳන්නේ නැති නිසා ඉතින් අපි ඒවා මොනවත් අරගෙන යන්නේ නැහැ. ඉතරයට මම උම්මලකට ටිකක් තෙල් දාලා ගියා. ඉතින් මම දානේ පූජා කරලා එන ගමන් බැංකුවේ වැඩකුත් තිබුණා මම එතෙන්ට ගියා. ඉතින් එනකොට මේ සිංක් එකේ ඉතින් භාජන වගේක් තිබුණා. මම ඒ ටිකත් හොදලා ඊට පස්සේ ඉතින් මම තෝෂේරක් දාගෙන මේ දැන් ඉන්නේ චෝටි පුතා එනකම්. එයා තව ටිකකින් ගෙදර එනවා. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට මුලින්ම. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. නම් මම ගිහින් එන්නම්.